ළමයි අද අපි කතා කරන්නේ පරමාණුක ආකෘති සම්බන්ධයෙන්. පරමාණුක ආකෘති ගණනාවක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඒකෙන් එක ආකෘතියක් මේ වෙනකොට අපි ඉගෙනගෙන තියෙනවා. යම් අදහසක් ඒ ගැන තියෙනවා. අපි කතා කරා මේ ඩෝල්ටන්ගේ පරමාණුක ආකෘතිය සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා. ඒ ඩෝල්ටන්ගේ පරමාණුක ආකෘතිය තමයි මේ ගෝල්ෆ් බෝල ආකෘතිය කියන්නේ. හරි. ඩෝල්ටන්ගේ පරමාණුක ආකෘතිය ගැන අපි කතා කරා මේ පරමාණුක ආකෘතිය කියන්නේ එයා පරමාණුව ගැන අනිත් අයට පැහැදිලි කරන්න ගත්ත උදාහරණය තමයි ඔය ආකෘතිය කියලා. ඒතර ඩෝල්ටන්ගේ පරමාණුක ආකෘතිය උනේ ගෝල්ෆ් බෝල ආකෘතිය. ගෝල්ෆ් බෝල ආකෘතිය. ගෝල්ෆ් බෝල ආකෘතිය තමයි එයා පාවිච්චි කරේ. එතකොට ළමයි මේ ගෝල්ෆ් බෝල ආකෘතියෙන් එයා අදහස් කරේ පරමාණුව කියලා කියන්නේ අර ගෝල්ෆ් බෝලයක් වගේ තද දෙයක්. ඒක තවදුරටත් කපන්න කරන්න බැහැයි කියලා තමයි එයා කියන්නේ. ගෝල්ෆ් බෝලය කියලා කියන්නේ බොහොම තද දෙයක්. ඒක තවදුරටත් කපන්න කරන්න බැහැයි කියලා තමයි ඩෝල්ටන් පැහැදිලි කරන්නේ. එතකොට මේකෙන් පස්සේ මේ වෙනකොට අපි කතන්දරේ සෑහෙන දුර ඇවිල්ලා තිනවා. එතනදී අපි ඉලෙක්ට්‍රෝන හොයාගෙන තිනවා. ඒ වගේම ප්‍රෝටෝන ගැන කතා කරලා තිනවා. පරමාණුවේ තියෙන මූලික දේවල් ටික හොයාගත්තට පස්සේ මේ වෙනකොට ළමයි 1904 විතර කාලය 1904 දී පරමාණුවේ හොයාගෙන තිබුණේ 1904 දී පරමාණුව කියන එක ඇතුලේ අපි හොයාගෙන තියෙනවා ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා. ඒක 1889 විතරනේ හොයාගන්නේ. ඒ වෙනකොට ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන අයින් කරාම ධනාරෝපිත කොටසක් තියෙනවා කියලාත් හොයාගෙන තියෙනවා. ධනාරෝපිත කොටසකුත් මේකේ තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. හරි. ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනයි ධනාරෝපිත කොටසකුයි මේකේ තියෙනවා. එතකොට මේ කාලේ වෙනකොට පරමාණුව කොයි විදිහද කියලා අඳුරගන්න පරමාණුව කොයි විදිහද කියලා කෙනෙක්ට පැහැදිලි කරන්න මේ දෙන්න ඇරෙන්න වෙන මුකුත් හොයාගෙන තිබුණ නැහැ. ප්‍රෝටෝනිය කියන එක පැහැදිලි කරන්නේ මීට අවුරුදු 4කට පස්සේ 1911 තමයි ප්‍රෝටෝනය තහවුරු කරගන්නේ. ඒ නිසා මේ 1911 හොයාගන්න ප්‍රෝටෝනය සම්බන්ධයෙන් මේ 1904 දී මුකුත් කියන්න බෑනේ. 1904 දී පරමාණුවේ දන්නේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනයකුයි ධනාරෝපිත කොටසකුයි තියෙනවා කියලා විතරයි. මොකද ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන අයින් වුණාට පස්සේ ඉතුරු වෙන කෙනා අනිවාර්යෙන් ධනාරෝපිත වෙන්න ඕනේ. එතකොට දැන් මුල්ම කාලේ මේ 1808 විතර ඩෝල්ටන්ගේ පරමාණුක ආකෘතිය විදියට ගෝල්ෆ් බෝල ආකෘතිය හැදුවට පස්සේ අවුරුදු 100කට විතර ආසන්න කාලයකට පස්සේ තමයි පරමාණු සම්බන්ධයෙන් දෙවෙනි ආකෘතිය හදන්නේ ජේ.ජේ. තොම්සන්. අපි ඒකට කියන්නේ තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය. ඒකට හේතුව තමයි මේ කාලේ වෙනකොට පරමාණුවේ තිබුණේ මේ කොටස් දෙක විතරනේ. ඩෝල්ටන්ගේ පරමාණුක ආකෘතියට පස්සේ පිළිගත හැකි ආකෘතියක් විදිහට කතා කරේ මෙන්න මේ තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය. ඒකට අපි කියන්නේ තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය කියන්නේ. එතනදී තොම්සන් කියනවා හරියට පුඩිමක් වගේ කියලා මේ පරමාණු. ඒක එයා එහෙම කියන්න හේතුව එයා කියනවා පරමාණු කියලා කියන්නේ ධනාරෝපිත ගෝලයක්. පරමාණුව කියන්නේ ධනාරෝපිත ගෝලයක්. මේ ගෝලයේ තියෙන ධනාරෝපිත බව උදාසීන වන පරිදි ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන
තැන තැන විසිරලා තිනවා කියලා තමයි එයා කිව්වේ මේ ධනාරෝපිත ගෝලයේ. ධනාරෝපිත ගෝලයේ තැන තැන ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන තැන තැන විසිරී පවතිනවා කියලා තමයි එයා පැහැදිලි කරේ. එතකොට මේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන තැන තැන විසිරී පවතිනවා කියන කාරණාව අනුව එයා කියනවා පරමාණුව කියන්නේ උදාසීන කෙනෙක්. මොකද මේ ධනාරෝපිත ගෝලයේ ධනාරෝපිත බව නැති වෙලා යන පරිදි තමයි ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන මේකේ විසිරලා පවතින්නේ කියලා තමයි තොම්සන් කිව්වේ. නමුත් මේකට ගොඩාක් කාලයක් තියෙන්න බැරි වුණා. ඒ කියන්නේ මේ ආකෘතිය මේක 1904 ඉඳලා යම් කාලයක් යනකොටම මිනිස්සු අතර ගැටලුවක් ඇති. මිනිස්සු කියන්නේ අතරදී විද්‍යාඥයෝ. සාමාන්‍ය ගෙදර මිනිස්සෙක්ට පරමාණු කොයි වගේද කියලා වැඩක් නැහැ නේ. ඒත් මේ විද්‍යාඥයින්ට ගැටලුවක් ආවා. හේතුව තමයි මේ වෙනකොට හොයාගෙන තිබුණ 1880 ගණන් 90 ගණන් වෙනකොට හොයාගෙන තිබුණ වර්ණාවලි කියලා එකක්. හරි අපි ඉස්සරහට ඒව ඉගෙන ගන්නවා. ඒතර අපි මේ ඉගෙන ගන්න වර්ණාවලි කියන ඒවා 1880 ගණන් 90 ගණන් වෙනකොට හොයාගෙන තිබුණා. මේ 1904 නේ. ඒ කියන්නේ ඊට පස්සේ. දැන් වර්ණාවලි හොයාගත්තට වර්ණාවලිය ඇති වෙන විදිය පැහැදිලි කරන්න බැරුව හිටියේ. හරිද? වර්ණාවලිය හොයාගත්තට වර්ණාවලිය ඇති වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරගන්න බැරුව විද්‍යාඥයෝ හිටියේ. හැබැයි ඒගොල්ලෝ දන්නවා මේව ඇති වෙන්නේ පරමාණු වලින්. එහෙනම් 1904 දී හදපු මේ පරමාණුවේ ආකෘතිය තමයි පරමාණුව වෙන්නේ. ඒතකොට තොම්සන්ට කට්ටිය කියන්න ගත්තා මේක පැහැදිලි කරලා දෙන්න කියලා. කොහොමද මේ ආකෘතියෙන් වර්ණාවලිය ඇති වෙන්නේ? නමුත් ඉතින් තොම්සන්ට ඒක පැහැදිලි කරගන්න බැරි වුණා සහ අනිත් අයටත් මේ ආකෘතිය පාවිච්චි කරලා වර්ණාවලිය ඇති වෙන විදිය පැහැදිලි කරන්න බැරි වුණා. ඉතින් පැහැදිලි කරන්න බැරි පරමාණු ආකෘතියක් උඩ තියාගෙන යන එකේ තේරුමක් නැහැනේ. මේක ක්‍රමයෙන් බැහැර වෙන්න ගත්තා. ඒ කියන්නේ මේක දෝෂ සහිත බව තේරෙන්න ගත්තා. ඉතින් ටික කාලයකට පස්සේ මේ ප්ලම් පුඩින් ආකෘතිය කට්ටියගේ භාවිතයෙන් ඉවත් වෙනවා. මෙතන කියලා තිනවා තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය 1904. ඒක කියනවා තොම්සන් විසින් ඒකාකාරව විසිරුණු ධනාරෝපිත ගෝලයක් තුල ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ගිලී පැවතීමෙන් පරමාණුවක් සෑදී ඇති බව ප්‍රකාශ කරන ලදී. නමුත් මෙම ආකෘතිය මගින් පරමාණුවේ හැසිරීම පිළිබඳ විස්තර කරගත නොහැකි වූ නිසා පසු කාලීනව මෙම ආකෘතිය බිඳ වැටුණි කියලා කියනවා. එතනදී වැදගත්ම දේ තමයි තේරුම් ගන්න ඕනේ වර්ණාවලිය පැහැදිලි කරන්න බැරි වීම මේ ආකෘතිය බිඳ වැටීමට බොහෝ සෙයින් බලපෑවා. හරි? ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම මේ ඔයා පොඩ්ඩක් ඔය ටියුට් එකේ තියෙන රූපේ තරම්ම පැහැදිලි නෑනේ. ඔයා මේ බෝඩ් එකේ තියෙන රූපය ඒ ටියුට් එකේ රූපේ ළඟින් ඇඳගන්න. ඒ වගේම පොඩ්ඩක් මතක තියාගන්න මේ තොම්සන් කියන කෙනා මේ විද්‍යාඥයා ධනාරෝපිත ගෝලය තමයි ළමයි කුඩිම විදියට හැඳින්වන්නේ. කුඩිම විදියට ගත්තේ ඒක. ඒ පුඩිමට උඩින් ඉහන වියලි මිටි තියෙනවනේ ප්ලම්ස්. ඒ ප්ලම්ස් තමයි ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන කියලා ගත්තේ. ඒකයි ඔකට ප්ලම් පුඩින් ආකෘතිය කියලා කියන්නේ. හරි. ටක් ගාලා මේක ලියා ගන්නකෝ ඔයගලන්ගේ රූප සටහන ගාවි මැසේජ් එකක් දාන්න ඉවර වෙලා. ළමයි එතනින් පස්සේ රූප සටහන පහලින් තියෙනවා මෙන්න මෙහෙම. තොම්සන්ගේ මෙම ආකෘතියෙන් පසු පරමාණුක ආකෘති කිහිපයක් ගොඩ නැගුණි. ඒවා පහත පරිදි වේ කියලා කියනවා. පළවෙනි එක තමයි ඒ ආකෘතියෙන් පස්සේ ගොඩ නැගිච්ච රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතිය, බෝර්ගේ පරමාණුක ආකෘතිය. ඒකට රදර්ෆර්ඩ් බෝර් ආකෘතිය කියලා කියනවා. ඊට පස්සේ බෝර සමපිල්ඩ ආකෘතිය. අන්තිමට නූතන පරමාණුක ආකෘතිය හෙවත් තරංග යාන්ත්‍රික ආකෘතිය කියලා කියනවා. ඔන්න ඔය ආකෘති ටික තමයි අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් අපි දැන් මේ වෙනකොට ආකෘති දෙකක් ඉගෙනගෙන තියෙනවා. එකක් තමයි ඩෝල්ටන්ගේ ගොල්ෆ් බෝල ආකෘතිය.
ඒ වගේම තොම්සන්ගේ ප්ලම් පුඩින් මාක් වෙච්ච. ඉතින් ඩෝල්ටන්ගේ ගොල්ෆ් බෝල ආකෘතියේ අපිට දෝෂ තිබුණා. ඒ වගේම පරමාණුව බිඳින්න බැහැයි කියලානේ එයා කිව්වේ. නමුත් පරමාණුව බින්දා. ඒ බින්දාට පස්සේ හදපු ආකෘතිය තමයි ප්ලම් පුඩින් ආකෘතිය. නමුත් මේකෙන් වර්ණාවලිය වගේ දේවල් පැහැදිලි කරගන්න බැරි වෙච්ච නිසා ඒ ආකෘතිය තයින් කරලා දැම්මා. ඊට පස්සේ 1911 විතර වෙනකොට අලුත් ආකෘතියක් හැදෙනවා. ඒකට කියන්නේ රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය කියලා. අපි දැන් ඒක ගැන ඉගෙන ගමු. බලන්න. මෙතන කියනවා 1908 1909 කාලයේදී අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ මෙහෙයවීම යටතේ ජොහැනස් හාන්ස් විලියම් ගයිග සහ අර්නස්ට් මාස්ඩන් විසින්, ඒ කියන්නේ එයාගේ ගෝලයෝ දෙන්නේ. අපි එකට කියන්නේ ගයිග මාස්ඩන් කියලා. විසින් පරමාණුක ව්‍යුහයේ සෙවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ලදී. මෙහිදී ඉතා තුනී රන් පත්‍රයක් මත ඇල්ෆා කිරණ ගැටීමට සලස්වන ලදී කියලා කියනවා. එතකොට ඔයා ඔය 1911 කියන තැනින් පොඩි ඉරක් ගහලා ලියන්න. ගයිග මාස්ඩන්ගේ රන් පත්‍ර පරීක්ෂණය කියන. ගයිග මාස්ඩන්ගේ රන් පත්‍ර පරීක්ෂණය කියලත් ඕකට කියනවා. ඒ වගේම ගයිග මාස්ඩන්ගේ ස්වර්ණ පත්‍ර පරීක්ෂණය කියලත් කියනවා. රන් පත්‍ර කියන එකට ස්වර්ණ පත්‍ර කියලා දෙන්නත් පුළුවන්. හරි, අපි පොඩ්ඩක් ඒ නමත් ලියාගමු මාතෘකාව ගාවින්. ඒ වගේම මේකට තුන් දෙනෙක් සම්බන්ධයිනේ. ඒ තුන් දෙනා ගැනම අහන්න පුළුවන්. ඔය ඡේදෙ තියෙනවා අර්නස්ට් රදර්ෆර්ඩ් කියලා නමක්. ඒක හයිලයිට් කරගන්නකො. අර්නස්ට් රදර්ෆර්ඩ් කියන නම හයිලයිට් කරගන්න. ඊළඟට ඔයා ඔකේ හයිලයිට් කරගන්න ගයිග කියන නම. ගයිග කියන නම පොඩ්ඩක් හයිලයිට් කරගන්න. ආයි මාස්ඩන් කියන කෑල්ල හයිලයිට් කරන්න. අර දිග නමම ඕනේ නැහැ. ජොහෙනස් හාන්ස් විලියම් ගයිග කියන දිග නම ඕනේ නැහැ. ගයිග කියන කෑල්ල තිබ්බනම් ඇති. මාස්ඩන් කියන කෑල්ල තිබ්බනම් ඇති. හරිද? ඊළඟට අපි දැන් බලමු කොහොමද මේ පරීක්ෂණය කරේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඒගොල්ලෝ මේ පරීක්ෂණය කරනකොට ඊයන් කුට්ටියක් ඇතුලේ හිර කරනවා ඇල්ෆා කිරණ පිට කළ හැකි ප්‍රභවයක්. ඇල්ෆා කිරණ පිට කරන්න පුළුවන් ප්‍රභවයක් හිර කරනවා. ඇල්ෆා කිරණ කියන්නේ මොන වගේ එකක්ද කියලා අපි පොඩ්ඩක් ඉගෙන ගත්තොත් ඇල්ෆා කිරණ ගැන ඉස්සරහට ඉගෙන ගන්නවා. ඇල්ෆා කිරණ හොයාගත්තෙත් රදර්ෆර්ඩ්ම තමයි. ඇල්ෆා කිරණ හොයාගන්නේ. එතකොට ඇල්ෆා කිරණ කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් බැලුවොත් ඇල්ෆා කිරණ කියන්නේ ධනාරෝපිත කිරණ වර්ගයක්. ඒකට හීලියම් න්‍යෂ්ටි කියලා කියනවා. හීලියම් න්‍යෂ්ටි කියලා කියනවා. මේක ධනාරෝපිතයි. මේ ඇල්ෆා කිරණ කියලා කියන්නේ හීලියම් න්‍යෂ්ටි කියලා කියනවා. එහෙම නැත්නම් ධනාරෝපිත කිරණ වර්ගයක් කියලා නැත්නම් ධනාරෝපිත අංශු වර්ගයක් කියලා කියනවා. ධනාරෝපිත අංශු වර්ගය. එතකොට මේ ධනාරෝපිත අංශු තියෙන තැනින් හරි මේ ඊයන් කුට්ටියක් තියලා ඒ ඊයන් කුට්ටිය මේ ධනාරෝපිත අංශු පිට කරන්න පුළුවන් ප්‍රභවයක් ඊයන් කුට්ටියක් ඇතුළේ හිර කරනවා. ඊයන් කුට්ටියක් ඇතුළේ හිර කරනවා. ඉස්සරහෙන් තියෙනවා ළමයි ඉතා තුනී රන් පත්‍රයක්.
ඉස්සරහින් තියෙනවා ඉතා තුනී රන් පත්‍රයක්. ඒ වගේම මේකේ වටේට තියෙනවා ළමයි මේ සිංක් සල්ෆයිඩ් ආලේපිත තිරයක්. මේක සුදු පාටයි. සිංක් සල්ෆයිඩ් ආලේපිත තිරයක් තියෙනවා. දැන් ඉතින් හදාගෙන තියෙන ඇටවුම්. එතකොට මේ ඇටවුමේ මේ පැත්තෙන් අපි දැන් තාම මේක වහලා තින්නේ. ඒ කියන්නේ ඇල්ෆා කිරණ පිට කරන ප්‍රභවයේ තාම සීල් කරලා තින්නේ, තාම හිර කරලා තින්නේ. ඉස්සරහින් මේ ටික මෙහෙම තියලා තියෙනවා. එතකොට ළමයි මේකෙන් මේ ඇල්ෆා කිරණ පිට වෙනවා. ඒ කියන්නේ ඇල්ෆා කිරණ පිට වෙනවා මේ සිදුර ඇරියට පස්සේ. ඇල්ෆා කිරණ පිට වෙනවා සිදුර ඇරියට පස්සේ. එතකොට මේ සිදුරෙන් හරිද? මේ සිදුරෙන් එළියට ඇල්ෆා කිරණ එනවා. ඒවා ඇහැට පේන්නේ නැහැ හොඳේ. ඇල්ෆා කිරණ එනවා. මෙතන ඇල්ෆා කිරණ. මේ ඇල්ෆා කිරණ ඇවිල්ලා රන් පත්‍රේ වැදුනට පස්සේ අපි හිතමු ඇල්ෆා කිරණ 100ක් එව්වයි කියලා. ඒ ඇල්ෆා කිරණ 100න් 90ක් විතර කිසිම වෙනසක් නැතුව ඒ ආපු පාරෙම යනවා. 90ක් විතර කිසිම වෙනසක් නැතුව ඇවිල්ලා මේ සිංක් සල්ෆයිඩ් ආලේපිත තිරයේ ගැටෙනවා. මේ සිංක් සල්ෆයිඩ් ආලේපිත තිරයේ ගැටුනහම සාමාන්‍ය ළමයි මේ ධනාරෝපිත අංශු සිංක් සල්ෆයිඩ් වල ගැටුනහම ළමයි දිලිසුම් ඇති කරනවා. දිලිසෙනවා. එතකොට දැන් මේවා ඇහැට පේන්නේ නැහනේ ඇල්ෆා කිරණ. එහෙම ඇල්ෆා කිරණයක් ආවයි කියලා අපි හොයාගන්නේ මෙතන ඇති වෙන දිලිසුම් ගානේ. මේ දිලිසුම් ටික නිවි නිවි පත්තු වෙනවා. දිගටම එකම තැනක් දිලිසෙනවා. යවපු කිරණ වලින් 90ක් විතර මෙතනට ඇවිල්ලා ගැටෙන්නේ. 90ක්. ඊට පස්සේ යවපු කිරණ වලින් තව 8ක් විතර 8ක් විතර සුළු කෝණ වලින් සහ මහ කෝණ වලින් ගමන් කරනවා. මේ මහ කෝණ වලින් ගමන් කරනවා සහ සුළු කෝණ වලින් ගමන් තව 8ක් විතර. ඒ කියන්නේ 4 දාමු. හරිද? යවපු කිරණ වලින් 2ක් විතර ඉතාම සුළු ප්‍රමාණයක් නැවත ආපහු හැරිලා එනවා. 2ක් විතර නැවත ආපසු හැරිලා එනවා. මෙන්න මේකට තමයි ළමයි ඒගොල්ලෝ ගොඩාක්ම පුදුම වෙච්ච දේ. මෙන්න මේ 2 කතාව. මේවටත් වඩා ඒගොල්ලෝ පුදුම වුණේ මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන්. ඇයි මේ 2ක් කොහොමද මෙහෙම වුනේ කියන්නේ. මෙහෙම ආපහු හැරලා ආවේ කොහොමද? එතකොට මේ අපි මේ ගැන පොඩ්ඩක් ගැඹුරින් කතා කරමු. මොනවාද මේ පරීක්ෂණය සිද්ධ වුනේ? මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් ගැඹුරින් කතා කරමු. ඔයා මේ රූපේ ඇඳ ගන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයාගේ ටියුට් එකේ තියෙන රූප සටහනේ මේ දේවල් නම් කරගන්න ඕනේ. මොකද මේවා විභාගේ අඳින්නේ නැහැනේ ළමයි. මේවා අඳින්නේ නැහැ. ඒ වගේම මේවා ලකුණු කරන්න එන්නෙත් නැහැ විභාගේ. මේකේ නිරීක්ෂණයි නිගමන ටිකයි තමයි දැනගන්න ඕනේ. ඒ නිසා ආය අලුතින් අඳින්න ඕනේ නැහැ. ඒතර ඔයාගේ රූප සටහනේ තියෙනවා ළමයි ලෙඩ් බ්ලොක් ෂීල්ඩ් කියලා වචනයක් හොයාගන්න බලන්න. අර මේ ඊයන් කුට්ටිය කියන එක රූප සටහනේ ඊයන් කුට්ටිය තියෙන තැන ඇති ලෙඩ් බ්ලොක් ෂීල්ඩ් කියන. ඒ ලෙඩ් බ්ලොක් ෂීල්ඩ් කියන තැන ලියන්න ඊයන් කුට්ටිය කියලා. ඊළඟට තියෙනවා සිංක් සල්ෆයිඩ් ස්ක්‍රීන් කියලා. එතන මේ සිංක් සල්ෆයිඩ් ආලේපිත තිරය. ඒක සුදු කියලා දාගන්න පරාන් නැති. ඊළඟට තියෙනවා ගෝල් ෆොයිල් කියලා. ගෝල් ෆොයිල් කියලා කියන්නේ ඉතා තුනී රන් පත්‍රය. ඉතා තුනී රන් පත්‍රය. ඊට පස්සේ අර ඊයන් කුට්ටිය ගාවින් මෙතනට ඊතලයක් දාලා ලියලා තිනවා රේඩියෝ ඇක්ටිව් සාම්පල් එමිට් බීම් ඔෆ් ඇල්ෆා පාටිකල්ස් කියලා. අන්න එතනින් මෙන්න මේ ටික ලියා ගන්නකො. අර මෙන්න මේ සිදුර ගාවින් ඊතලයක් දාලා තිනවනේ රූප සටහනේ. එතන කියනවා ඇල්ෆා කිරණ පිට කළ හැකි ප්‍රභවය.
ඇල්ෆා කිරණ පිට කළ හැකි ප්‍රභවය එතන ලියන්න ඇල්ෆා කිරණ සමානයි හීලියම් න්‍යෂ්ටි සමානයි ධනාරෝපිත අංශු වර්ගයකි කියලා. ඒ ටික ඔක්කොම ලියා ගන්නකො එතන ටක් ගාලා. ළමයි මේක ලියාගෙන ඉවර නම් එතන තියෙනවා ළමයි මේ මෙන්න මෙතන මේ 190 කියන එක සලකුණු කරලා තිනවා හරියටම කෙලින් most alpha particles hit here කියලා තියෙනවා. අන්න එතනින් ලියලා තියාගන්න ඇල්ෆා අංශු වලින් විශාල ප්‍රමාණයක් ගැටෙන ස්ථානය කියලා. ඇල්ෆා අංශු වලින් විශාල ප්‍රමාණයක් ගැටෙන ස්ථානය. වට ඕන 90ක් විතර කියලා දාන්න. ඒ වගේම මේකේ තියෙනවා ළමයි some alpha particles are deflected කියලා. ඒ some alpha particles are deflected කියන තැන ලියන්න ඇල්ෆා අංශු වලින් කුඩා ප්‍රමාණයක් ඇල්ෆා අංශු වලින් කුඩා ප්‍රමාණයක් අපගමනය විය. අපගමනය වුණා කියන්නේ යන පාරෙන් පොඩ්ඩක් එහාට වෙලා ගමන් කරනවා. අපගමනය විය. ඒ වගේම චුට්ටක් බලන්න ඔයාගේ රූප සටහනේ මේ මෙන්න මෙහි පිටිපස්සේ තියෙනවා අර රන් පත්‍රයට පිටිපස්සෙන් ගිය මේ කිරණයක්. රන් පත්‍රයට පිටිපස්සෙන් ගිය කිරණයක් තියෙනවා. අන්න ඒක හොයාගන්න වම් අත පැත්තේ තියෙන රූප සටහන. අන්න එතන ඒ තියෙන මෙන්න මේ 102 එක. හරි? වම් අත පැත්තේ ටිකක් උඩට වෙන්න තියෙන්නේ. එතනින් ලියන්න ඇල්ෆා අංශු වලින් ඉතා කුඩා ප්‍රමාණයක්. ඉතාමත් කුඩා ප්‍රමාණයක්. එහෙම දාන්න. ඇල්ෆා අංශු වලින් ඉතාමත් කුඩා ප්‍රමාණයක් පරාවර්තනය විය. හරි. නැවත හැරී ගමන් කරන ලදී. නැත්නම් පරාවර්තනය වේ කියලා කිව්වොත් කමක් නැහැ. පරාවර්තනය කියන එක පහසු වෙන එක අපි දන්නවනේ. ඒක දාන්න. ඇල්ෆා කිරණ වලින් ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් පරාවර්තනය විය. හරි. දැන් ඔන්න රූප සටහන සහ නිරීක්ෂණ ගැන පැහැදිලි කරා. ළමයි මේ මෙතන මංගාව තියෙනවා මේක මම ගොඩාක් පොඩි කාලේ ගත්ත පොතක් මුද්‍රණය ගත්තත් මේක ගොඩක් පරණ පොතක් 2000 විතර කාලේ තමයි මේක මුද්‍රණය කරලා තින්නේ. එතකොට මම ගත්තේ නම් මේ සාමාන්‍යයෙන් 2005 වගේ කාලේ තමයි මේ පොත ගත්තේ. විවාහාරික රසායන විද්‍යාව කියලා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් හදපු පොතක් තිබුණා. මේ කාලේ මේකේ රූපවලට ආස වෙලා ගත්තේ. මේ විවාහාරික රසායන විද්‍යාව කිව්වට ඉතින් ඒ කාලේ පොඩි කාලේ එහෙම රසායන විද්‍යාව ගැන මට දැනුමක් තිබුණේ නැහැ. නමුත් ඒ රූප පොතේ තියෙන රූප වගේ දේවල් වලට ආස හිතිලා තමයි ඒක ගත්තේ. එතකොට මේ ඒක දැන් අද ප්‍රයෝජනවත් වෙනවා. මේක එක තැනක තියෙනවා මේ ඔයගලන්ට පෙන්නන්නම්. මේ ඉන්නේ ටොම්සන් සහ රදපඩ් දෙන්න සාකච්ඡා කරන ෆොටෝ එකක්. ඇත්තම ෆොටෝ එකක්. එතකොට මේකේ යට මෙන්න මෙහෙම කියලා තියෙනවා ළමයි. මේ ආශ්චර්යමත් සොයා ගැනීම පිළිබඳ රදෆර්ඩ්ගේ විස්තරය මෙසේය කියලා තියෙනවා. මම කියවනේ මෙන්න මේ 102 සම්බන්ධයෙන් තමයි ඒගොල්ලෝ ගොඩාක් පුදුම වුණේ කියලා. මෙතන කියලා තියෙනවා මට මතකයි ගයිග ඉතා සබකෝලයෙන් මා වෙත පැමිණ ඇල්ෆා අංශු වලින් සමහරක් ආපසු ඒමට සැලැස්වීමට අපට පුළුවන් වුණා යයි කීවා. මගේ ජීවිතයේ තුලම සිදු විශ්වාස කළ නොහැකිම දේ එයයි. හරියට අඟල් 15ක කාලතුවක් උණ්ඩයකින් තුනී කඩදාසියකට වෙඩි තැබූ කල ඒ උණ්ඩය කඩදාසියේ හැරීවිත් ඔබගේ ඇඟේ හැපුණා හා සමානයි. ඒ ගැන කල්පනා කරන විට එකී ආපසු හැරී ඒම තනි ගැටුමක ප්‍රතිඵලයක් බව මට වැටහුණි. ඒ ගැටුම පරමාණුවේ ස්කන්ධයේ වැඩි කොටසක් කුඩා න්‍යෂ්ටියකට කේන්ද්‍රගත වී ඇති පද්ධතියක් විය යුතුයි කියලා කියනවා. හරි. ඒ කියන්නේ මේ රදපොත් තමයි කතන්දරේ පැහැදිලි කරන්නේ. මේ පරණ පොත් ළමයි මේවයේ මේ සියලුම දේවල් අන්තර්ගත වෙලා තිනවා. සියලුම දේවල් ගැන ඉතින් දැන් ළමයි ගොඩක් වෙලාවට මේ වගේ පොත් කියවනවා අඩුයිනේ.
මේක මම කියවන්න ගත්ත පොතක් නෙවෙයි පොඩි කාලේ මේ පොත්වල රූප සටහන් දැකලා ආස හිතලා ගත්ත එකක්. නමුත් මට ඉතින් පසු කාලීනව මේක ගොඩක් ප්‍රයෝජනවත් වුණා ඒ දේවල් අධ්‍යයනය කරනකොට. මම ඕගොල්ලන්ට කිව්වා මෙන්න මේ 100%ක මේ ආපසු හැරීයේම තමයි ගොඩක්ම ඒගොල්ලෝ පුදුමයටපත් කරපු දෙය කියලා. ඒකට හේතුව මේක ඊටාම තුනී රන් පත්‍රයක්. හරි ඊටාම තුනී රන් පත්‍රයක්. 6 වැඩි කිරීම 10 රින 10ක් විතර ඝනකම්. සෑහෙන තුනී රන් පත්‍රයක් මේක. ගෝල් ෆොයිල් එකක් කියලා කියන්නේ පොඩි කඩදාසි කෑල්ලක් වගේ කඩදාසියකටත් වඩා තුනී. එතකොට මේ ඇල්ෆා කිරණ ආවහම හරි ඇල්ෆා කිරණ කියන්නේ ධන ආරෝපිත කෙනෙක්. එතකොට ධන ආරෝපිත කිරණ වලින් 90ක් විතර ඔහේ ගිහින් තිනවා කොහෙවත් හැරෙන්නේ නැතුව. ආපු පාරෙම ගිහිල්ලා තියෙනවා. ආපු පාරෙම ඔහේ ගිහින් තියෙනවා. හැබැයි ඒ වයින් ටිකක් විතරක් හැරිලා තියෙනවා. ඒකෙන් ඉතාම කුඩා ප්‍රමාණයක් ආපසු හැරිලා ඇවිල්ලා තියෙනවා. ඒක වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ ළමයි සාමාන්‍යයෙන් දැන් ඇල්ෆා කිරණ ඇවිල්ලා ඉතාම තුනී රන් පත්‍රයක ගැටෙනවා කියද්දී ඇල්ෆා කිරණ කියන්නේ අංශු වර්ගයක්. ඒක නිකන් හරියට කාලතුවක්කු උණ්ඩයක් වගේ කියලා තමයි රදපඩ් කියලා තියෙන්නේ. හරිද? කාලතුවක්කු උණ්ඩයක් වගේ. මේක නිකන් කඩදාසියක් වගේ. ඒතර කඩදාසියක් වගේ එකක කාලතුවක්කු උණ්ඩයක් ගිහිල්ලා වැදිලා ආපහු හැරලා එනවා කියන්නේ තා ගන්න අමාරු දෙයක් නේ. හරි. එතකොට මේකේ පැහැදිලි කිරීම රදපඩ් කරන්නේ මෙහෙමයි. එයා කියනවා පරමාණු දැන් මේ රත්තරන් පත්‍රය හැදිලා තින්නේ රත්තරන් පරමාණු වලින්. රත්තරන් පත්‍රය හැදිලා තින්නේ රත්තරන් පරමාණු වලින්. එතකොට අපි ගමු පරමාණුවක් මේ වගේ. හරි? රත්තරන් පරමාණුවක් මේ වගේ. මේ රත්තරන් පරමාණුවේ හරි? රත්තරන් පරමාණුවේ ඇතුළට ඒ කියන්නේ රත්තරන් පරමාණුවේ ඇවිල්ලා දැන් තොම්සන් කිව්වේ මේක ධනාරෝපිත වෙයි කියලානේ. ඒ කියන්නේ මුළු පරමාණුම ධනාරෝපිතයි තන තන ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන තියෙනවා එහෙම කියලානේ කිව්වේ. එහෙම ගත්තොත් ළමයි සාමාන්‍යයෙන් ධනාරෝපිත අංශුවක් ඇවිල්ලා මේකේ ගැටෙන්න පුළුවන්. ධනාරෝපිත අංශුවක් ඇවිල්ලා ධනාරෝපිත ගෝලයක වදින්න පුළුවන්. බෑනේ විකර්ෂණය වෙන්න එපා. හැබැයි මේ යවපු කිරණ වලින් වැඩි ප්‍රමාණයක් මොකද වුනේ? මේ ඇල්ෆා කිරණ වලින් වැඩි ප්‍රමාණයක් කිසිම වෙනසක් නැතුව ඔහේ ගමන් කරලා තියෙනවා. යවපු ඇල්ෆා කිරණ වලින් විශාල ප්‍රමාණයක් කිසිම වෙනසක් නැතුව ඔහේ ගමන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔහේ ගමන් කරා කියලා කියන්නේ මොකද වෙන්නේ? ධනාරෝපිත අංශු වලින් විශාල කොටසක් ඔහේ ගමන් කරලා තියෙනවා. ඒ කියන්නේ පරමාණුව ඇතුලේ ධනාරෝපිත අංශුව විකර්ෂණය කරන්න මුකුත් තිබිලා නැහැ. පරමාණුව ඇතුලේ හිස්. ඔයාට යම් තැනක පහසුවෙන් ඇවිදගෙන යන්න පුළුවන් වෙන්නේ එතන මුකුත් බාධකයක් නැත්තම් විතරයි. හැබැයි සමහර ධන කිරණ අංශු එහෙම නැත්තම් මේ ඇල්ෆා අංශු සුළු කෝණ වලින් සහ මහ කෝණ වලින් ගමන් කරලා තියෙනවා. ඒකට හේතුව මේ යම්කිසි ධනාරෝපිත දෙයක් මෙතන තිබිලා තියෙනවා. යම්කිසි ධනාරෝපිත දෙයක් මෙතන තිබිලා තියෙනවා. මොකද ඔය ධනාරෝපිත කෙනාගේ ළඟින් යනකොට ධනාරෝපිත කට්ටිය මොකද වෙන්නේ? ධනාරෝපිත කෙනාගේ ළඟින් යනකොට ධනාරෝපිත කෙනා විකර්ෂණය වෙනවා. දැන් ඔයා හිතන්න පුටුවක් තියලා තියෙනවා කියලා ඉස්සරහ. ඔයා ඇවිදගෙන යනවා. ඒතර ඔයා පුටුව දකින්න. අන්න මෙන්න දැන් පුටුවක් තියෙනවා මෙතන. ඔයා ඇවිදගෙන යනකොට ඔයා දන්නවා දැන් මේ පුටුවේ මාව හැපෙනවා. එතකොට මොකද කරන්නේ? ටිකක් එහාට වෙලා යනවා. එතකොට ඔයා ආපු පාරෙන් පොඩ්ඩක් එහාට වෙලා ගමන් කරනවා. ඔයා දැන් අපි ගත්තොත් මෙහෙම මොකක් හරි එක ගමන් මාර්ගයක ගියා ඉස්සරහා පුටුවක් තියෙනවා. එහෙනම් පොඩ්ඩක් ගමන් මාර්ගයේ හැරුණා අයින් වෙලා ගියා. ඒක හැපෙන්නේ නැහැ එතකොට ඇඟේ. සමහර වෙලාවට ඔයා ඒ පුටුවේ අයිනේ යන්තම් වැදෙන්න පුළුවන්. වැදුනොත් පොඩ්ඩක් විසික් වෙලා යනවා පැත්තකට. හරි? එතකොට මේ සුළු කෝණ වලින් සහ මහ කෝණ වලින් ගමන් කරන්න හේතුව තමයි එකක් මේ න්‍යෂ්ටිය එහෙම සමායන මේ
මෙන්න මේ ධනාරෝපිත කොටසේ. ඒ කියන්නේ පරමාණුවේ හැමතැනම ධනාරෝපණ නැහැ. ධනාරෝපණ තියෙන්නේ යම්කිසි කොටසක එකතු වෙලා. හරි? යම්කිසි කොටසක එකතු වෙලා තියෙන්නේ. එතකොට ඒ ධනාරෝපිත කොටස ළඟින් යන කොටස එහි අයිනේ වැදිලා යනකොට තමයි මේගොල්ලන් මේ සුළු කෝණයක නැත්නම් මහ කෝණයක ගමන් මාර්ගයක් වෙන්න. ඒ වගේම එවපු කිරණ වලින් ඉතාම සුළු ප්‍රමාණයක් මොකද වුනේ? ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඉතාමත් සුළු ප්‍රමාණයක් ආපු පාරෙම නැවත හැරිලා ගියා. ඉතාමත් සුළු ප්‍රමාණයක් ආපු පාරෙම නැවත හැරිලා ගියා. එහෙම ආපු පාරෙම නැවත හැරිලා යනවා නම් මොකද වෙන්නේ? එහෙම ආපු පාරෙම නැවත හැරිලා යනවා නම් ඒක විකර්ෂණය වෙලා තියෙනවා. ඒ කියන්නේ පරාවර්තනය වෙලා ආවේ. ඒ කියන්නේ ළමයි රදපට් කියනවා පරමාණුවේ හැම තැනම ධනාරෝපණ නැහැ. හැබැයි පරමාණුවේ අනිවාර්යෙන් ධනාරෝපණ තියෙනවා. එයාගේ ගුරුවරයා වෙච්ච ජේ.ජේ. තොම්සන් කියපු විදියට පරමාණුව කියන්නේ ධනාරෝපිත ගෝලයක් නෙවෙයි. පරමාණුව ඇතුලේ හැම තැනම ධනාරෝපණ නැහැ. ඔක්කොම ධනාරෝපණ එක තැනකට එකතු වෙලා තියෙනවා. ඒ එකතු වෙලා තියෙන ධනාරෝපණ තියෙන තැනින් ළඟින් ගියොත් තමයි සුළු කෝණ වලින් සහ මහ කෝණ වලින් විකර්ෂණය වෙන්නේ. අපගමනය වෙන්නේ. ඒ වගේම හරියටම ඇවිල්ලා ඒකේ මැද වැදුනොත් තමයි නැවත පරාවර්තනය වෙන්නේ. ඒකට ගොඩක් ඈතින් ගියා කියලා මුකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පරමාණු ඇතුලේ වැඩිපුර තියෙන මොන අවකාශයේද? හිස් අවකාශය. කොහොම තමයි රදර්ෆර්ඩ් පරමාණුව පැහැදිලි කරේ. ඒතර මෙතන කියනවා මෙන්න මෙහෙම පොඩ්ඩක් බලන්න මෙම පරීක්ෂණයෙන් ලද නිරීක්ෂණ කියලා තියෙනවා. අංක 1 ඇල්ෆා අංශු වලින් වැඩි ප්‍රමාණයක් ගමන් කළ දිශාවේ කිසිදු අපගමනයකින් තොරව රන් පත්‍රය තුලින් ගමන් කරන ලදී. නැත්නම් ගමන් කළේය. ඉතින් හරිනේ යවපු කිරණ වලින් වැඩි ප්‍රමාණයක් කිසිදු වෙනසක් නැතුව ගමන් කරලා තියෙනවා. වෙනසක් නැතුව ගමන් කර මේ නිරීක්ෂණනේ පේන දේ. ඒ කියන්නේ මේ 90ක් ගිහිල්ලා තියෙන්නේ. එතන වරහන් ඇතුලේ කියනවා අංශු ඇල්ෆා අංශු ප්‍රකිරණය නොවිය කියන. ඇල්ෆා අංශු ප්‍රකිරණය නොවිය. ප්‍රකිරණය කියලා කියන්නේ මොකක්ද කියලා ගත්තොත් ළමයි ප්‍රකිරණය කියන්නේ යම්කිසි කිරණයක ගමන් මඟ යම්කිසි බාධකයක වැදීම නිසා වෙනස් වෙනවා. ප්‍රකිරණය කියලා කියන්නේ යම්කිසි කිරණයක ගමන් මාර්ගය යම්කිසි බාධකයක වැදීම නිසා වෙනස් වෙනවා. අන්න ඒකට තමයි ප්‍රකිරණය කියලා කියන්නේ. නැත්නම් තද තැනක වැදිලා විසික් වෙනවා. තද තැනක වැදිලා ආපහු එනවා. ගමන් මාර්ගය වෙනස් වෙනවා. තද තැනක වැදීම නිසා ගමන් මාර්ගය වෙනස් වීම තමයි ප්‍රකිරණය කියලා කිව්වේ. ඒකට ඒ වරහන highlight කරගන්න. ඇල්ෆා කිරණ ප්‍රකිරණය නොවි. නැත්නම් ඇල්ෆා අංශු ප්‍රකිරණය වුණේ නැහැ. පළවෙනි නිරීක්ෂණය. ඒ කියන්නේ වැඩි හරියක් ඇල්ෆා කිරණ නිකම්ම ගියා. හරි? ඊළඟ දෙවෙනි එකේ කියනවා ඇල්ෆා අංශු වලින් සුළු ප්‍රමාණයක් සුළු කෝණ වලින්ද ඉතාමත් සුළු ප්‍රමාණයක් මහ කෝණ වලින්ද රන් පත්‍රය තුලින් ගමන් කළේ. රන් පත්‍රය ඇතුලෙන් ගමන් කරලා තිනවා ඉතාමත් සුළු ප්‍රමාණයක් සුළු කෝණ වලින් ඉතාමත් සුළු ප්‍රමාණයක් මහ කෝණ වලින් ගමන් කරලා තියෙනවා. එතකොට සුළු කෝණ වලින් මහ කෝණ වලින් ගමන් කරා කියන්නේ තමන් ගමන් කරන්න ඕන මාර්ගයෙන් පොඩ්ඩක් එහාට වෙලා ගමන් කරලා තියෙනවා. සුළු කෝණ වලින් මහ කෝණ වලින් ගමන් කරා කියන්නේ තමන් ගමන් කරන්න ඕන මාර්ගයෙන් පොඩ්ඩක් පිට පැනලා ගමන් කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රකිරණය වෙලා තියෙනවා. ඒ නිසා වරහන් ඇතුලේ කියලා දෙනවා ඇල්ෆා අංශු ප්‍රකිරණය විය. ඇල්ෆා අංශු ප්‍රකිරණය විය කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඇල්ෆා අංශු වලින් ඉතාමත් සුළු ප්‍රමාණයක් රන් පත්‍රයේ වැදී ආපසු පරාවර්තනය විය. පස් පරාවර්තනය වෙලා තියෙනවා. පරාවර්තනය වුණා කියන්නේ මොකද්ද වෙන්නේ? පරාවර්තනය වුණා කියන්නේ ප්‍රකිරණය වුණා කියන එකම තමයි. ඉතින් ගමන් මාර්ගය වෙනස් වෙලා තියෙනවා. ඒකෙත් වරහන highlight කරගන්න. හරි. දැන් ඔය පරීක්ෂණයෙන් ලැබිච්ච නිරීක්ෂණ ටික පැහැදිලි කරලා නිගමන අරගෙන තියෙනවා. එහා පිටුවේ තියෙනවා මෙම පරීක්ෂණයෙන් ලද නිගමන. නිගමන. පළවෙනි එක ඇල්ෆා අංශු වලින් වැඩි ප්‍රමාණයක් කිසිදු අපගමනයකින් තොරව ගමන් කළේ පරමාණුවක වැඩි අවකාශයක් හිස් බැවින් යුතු බැවිනි කියලා කියනවා. එතන පොඩා හදාගන්න හිස් බවින් යුතු බැවිනි.
හිස් බවින් යුතු බැවිනි. අංක 2 දෙවෙනි කාරණාව ඇල්ෆා අංශු වලින් සුළු ප්‍රමාණයක් සුළු කෝණ වලින්ද ඊටමත් සුළු ප්‍රමාණයක් මහ කෝණ වලින්ද ගමන් කළේ ඇල්ෆා අංශු වලින් ඊටමත් සුළු ප්‍රමාණයක් රන් පත්‍රයේ වැඩි ආපසු පරාවර්තනය වූයේ. ඒ කියන්නේ ඔන්න කැලි තුනක් සුළු කෝණ වලින් ගමන් කරේ මහ කෝණ වලින් ගමන් කරේ සහ නැවත වැඩි පරාවර්තනය වූයේ පරමාණුව තුල ධනාරෝපණ කියලා තියෙන එක ධනාරෝපණ වෙන්න ඕනේ. ධනාරෝපණ ඒක රාශී වූ කුඩා කලාපයක් තිබීම හා ඇල්ෆා අංශු පිළිවෙලින් එය අසලින් ගමන් කිරීම එහි පැත්තක වැදීම සහ එහි මැදේ වැදීම බව රදෆර්ඩ්ගේ මතය විය කියලා කියනවා. ඒ කියන්නේ මේ පරමාණුවේ හැමතැනම ධනාරෝපණ නැහැ. ධනාරෝපණ ඔක්කොම ටික එක තැනකට සාන්ද්‍රගත වෙලා තිනවා. ඒ ධනාරෝපණ ඔක්කොම සාන්ද්‍රගත වෙලා තියෙන තැන ළඟින් ගමන් කරොත් සුළු කෝණ වලින් ගමන් කරනවා. වැදිලා ඈතට විසිකුණොත් ඒ කියන්නේ අයිනේ වැදිලා ඈතට විසිකුණොත් ඒක මහ කෝණ වලින් ගමන් කරනවා. හරියටම මැද වැදුනොත් නැවත පරාවර්තනය වෙනවයි කියලා තමයි රදෆර්ඩ් කියන්නේ. ඔන්න නිරීක්ෂණ ටික පැහැදිලි කළා. ඒ වගේම මේකේ රූප සටහන් දෙකක් ඔයාලට දීලා තිනවා. පළවෙනි රූප සටහනේ කියනවා expected result කියලා. ඒ කියන්නේ බලාපොරොත්තු වූ ප්‍රතිඵලය. නමුත් actual result එක දීලා තිනවා මේ මම බෝඩ් එකේ ඇඳලා තියෙන එක වගේ. ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය උනේ පරමාණුවේ හැමතැනම ධනාරෝපිත ගෝලයක්. ඒකේ තන ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ හරහා ධනාරෝපිත ඇල්ෆා කිරණ ගමන් කරයි කියලා තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු. ඒක තමයි ඔය පළවෙනි රූපේ පෙන්වලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ උනේ ඇත්තටම එහෙම එකක් නෙවෙයි උනේ. ඒ කියන්නේ ඇතුළට යවපු කිරණ වලින් වැඩි ප්‍රමාණයක් මොකද වෙන්නේ? කිසිදු වෙනසක් නැතුව ගමන් කරනවා. ඉතාම කුඩා ප්‍රමාණයක් ආපසු වැදිලා ආපහු වෙනවා පරාවර්තනය වෙලා. තවත් ප්‍රමාණයක් සුළු කෝණ වලින් මහ කෝණ වලින් අපගමනය වෙනවා. ඔය වගේ හිතපුවත් නැති විදිහේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඊළඟ කාරණාව පැහැදිලි කරලා කියලා තියෙනවා මෙහෙම ඊළඟ කොටසේ ධනාරෝපිත අංශු වරහන් ඇතුළේ කියන්නේ ප්‍රෝටෝන කියලා. ඒවට අපි ප්‍රෝටෝන කියලා කියන්නේ. කුඩා ප්‍රදේශයකට ඒක රාශී වී ඇති බවත් එය න්‍යෂ්ටිය නම් වන බවත් රදෆර්ඩ් ප්‍රකාශ කරන ලදී. පරමාණුක න්‍යෂ්ටිය පිළිබඳ පළමු වරට තහවුරු කිරීමේ ගෞරවය අර්නස්ට් රදෆර්ඩ් හට හිමි වේ කියලා කියනවා. අන්නේ ඡේදය සම්පූර්ණයෙන්ම රතු පෑනෙන් කොටු කරගන්න. ඒ වගේම මෙන්න මේ රූපේ ඔයාගේ ටියුට් එකේ තියෙනවා. ඒ රූපේ මෙන්න මෙතනට ඊතලයක් දාලා න්‍යෂ්ටිය කියලා ලියලා තියාගන්න. න්‍යෂ්ටිය කියලා ලියන්න. රූපේ න්‍යෂ්ටිය කියලා ලියන්න අර ඡේදේ රතු පෑනෙන් කොටු කරගන්න. ඒ වගේම මේ ඡේදේ තියෙනවා මේ අන්තිම වගන්තිය පරමාණුක න්‍යෂ්ටිය පිළිබඳ පළමු වරට තහවුරු කරේ අර්නස්ට් රදෆර්ඩ් කියලා. අන්නේ කොටු කරගත්ත ඡේදය ඇතුලේ තියෙන අන්තිම වගන්තියත් හයිලයිට් කරගන්න. ඒ දැන් කොටු කරගත්ත ඡේදේ අන්තිම වගන්තිය හයිලයිට් කරලා දාන්න. පරමාණුක න්‍යෂ්ටිය පිළිබඳ පළමු වරට තහවුරු කිරීමේ ගෞරවය අර්නස්ට් රදෆර්ඩ් හට හිමි වේ කියන කැලල හයිලයිට් කරා. ඊළඟට ළමයි මේක කියලා තියෙනවා ඇල්ෆා අංශු උත්ක්‍රමණය වූ කෝණ පිළිබඳ නැත්නම් කෝණ පදනම් කරගෙන ඇල්ෆා අංශු උත්ක්‍රමණය වූ කෝණ පදනම් කරගෙන රදෆර්ඩ් විසින් පරමාණුවේ න්‍යෂ්ටියේ අරය අන්න එතන ඒ අරය කියන තැන පරමාණුවේ න්‍යෂ්ටියේ අරය කියලා වගන්ති ඉවර කරලා තියෙන තැන තියෙනවනේ. අන්න එතනින් වරහණක් දාලා මෙහිම පොඩ්ඩක් දාන්නකො. මෙන්න මෙහෙම දාන්නකො. එතන මේ පරමාණුවේ න්‍යෂ්ටිය අරය කියන තැන මෙහෙම ලියාගන්න. හරි. මේ විදිහට ලියා ගන්නවා. මේකේ අදහස තමයි මේ x කියලා එකක් දැම්මේ මොකද? මේකේ අගය වෙනස් වෙන්න පුළුවන් ළමයි. හරි. පරමාණුවේ න්‍යෂ්ටියේ අරය සයිස් එක වෙනස් වෙන්න පුළුවන්. විශාලත්වය වෙනස් වෙන්න පුළුවන්.
හැබැයි 10 බල ගාන 10 ඍණ 12ක් තමයි සෙන්ටිමීටර එන්නේ. පරමාණුවක න්‍යෂ්ටියේ මෙතන විශාලත්වය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේකට අපි කියනවා ඝනය කියලා. ඒ කියන්නේ 10 ඍණ 12 ඝනයක් තමයි යාට තියෙන්නේ. හරිද? සෙන්ටිමීටර. ඒ වගේම මෙතන කියලා තියෙනවා මේ අරය එක වැඩි කිරීම 10 ඒ එක වැඩි කිරීම 10 ඍණ 14යි මීටර වන බව ගණනය කරන ලදී කියලා තියෙනවානේ. එතකොට ඒකත් පොඩ්ඩක් එක කියන එක මේ එක කියලානේ තියෙන්නේ එක වැඩි කිරීම 10 ඍණ 14යි මීටර කියලා. මේ දෙකම සමානයි හොඳ. මේ දෙකම සමානයි. ඉතින් මෙයා සෙන්ටිමීටර වලින් දීලා තියෙන්නේ මෙයා මීටර වලින් දීලා තියෙන්නේ. මේක එක කියන එක x කරගන්න. එක කියන එක x කරගන්න. ඒ කියන්නේ රදබඩ් හොයාගෙන තියෙනවා පරමාණුක න්‍යෂ්ටියේ සයිස් එක සාමාන්‍යයෙන් 10 ඍණ 12යි සෙන්ටිමීටර එහෙම නැත්නම් 10 ඍණ 14යි මීටර වගේ ගානක තමයි තියෙන්නේ. දෙකම එකයි. 10 බල තමයි වෙනස් වෙන්නේ. මීටර සෙන්ටිමීටර කරනකොට. ඒ වගන්තිය ගාවින් අයිනෙන් ඔය වම් අත පැත්තේ වගේ අයිනෙන් පොඩ්ඩක් මෙහෙමත් ලියලා තියාගන්නකො. පරමාණුවේ අරය y වැඩි කිරීම 10 ඍණ 8යි සෙන්ටිමීටර එහෙම නැත්නම් y වැඩි කිරීම 10 ඍණ 10යි මීටර කියලා. දැන් මේ ලියලා තියෙන ළමයි න්‍යෂ්ටියේ අරය හොඳේ. න්‍යෂ්ටිය අරය මේ කතා කරලා තියෙන්නේ පරමාණුවේ අරය. සාමාන්‍ය පරමාණුවක අරය ඔය 10 ඍණ 8යි සෙන්ටිමීටර සහ 10 ඍණ 10යි මීටර වගේ ප්‍රමාණයෙන් තමයි වෙනස් වෙන්නේ. ඒ වගේ ප්‍රමාණයක තමයි තියෙන්නේ. මේවා පේසුරු පොතේ තියෙනවා ප්‍රශ්න අහලා. ඒක පොඩ්ඩක් අයිනෙන් ලියලා තියාගන්න. ඊළඟට මෙතන කියනවා සූර්යයා වටා ග්‍රහලෝක පරිභ්‍රමණය වන ආකාරයට ධන ආරෝපිත න්‍යෂ්ටිය වටා වෘත්තාකාර කක්ෂවල ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වෙමින් පවතී. යන්න රදපඩ්ගේ ග්‍රහාකෘතිය නම් වේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් එයා හොයාගත්තනේ පරමාණුවේ මැදයේ තියෙනවා කියලා න්‍යෂ්ටිය කියලා එකක් ධනාරෝපිත. ඒක හරියට එයා කියනවා අපේ සූර්යයා වගේ. හරිද? අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන සූර්යයා වගේ. ඒතර මේ සූර්යයාගේ වටේට හරි සූර්යයාගේ වටේට ග්‍රහලෝක පරිභ්‍රමණය වෙන ආකාරයට මේ ධනාරෝපිත න්‍යෂ්ටිය වටේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වෙමින් පවතිනවායි කියලා තමයි එයා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේ න්‍යෂ්ටිය නම් මේක ධනාරෝපිතයිනේ. මෙයාගේ වටේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන. හරිද? ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන මෙන්න මේ විදිහට ගමන් කරනවා කියලා තමයි එයා කියන්නේ. ඔන්න දැන් මේ දින ඉලෙක්ට්‍රෝනයක් මේ ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ විදිහට ගමන් කරනවා කියලා තමයි එයා කියන්නේ. ඔන්න ඔය වගේ ගමන් කරනවා. මේකේ වටේ ගමන් කර කර දිනනවා කියලා කියන්නේ. හරි? සූර්යයා වටා ග්‍රහලෝක පරිභ්‍රමණය වන ආකාරයට ධනාරෝපිත න්‍යෂ්ටිය වටා වෘත්තාකාර කක්ෂවල ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වෙමින් පවතිනවා කියලා තමයි මොනවාද රදපඩ් කියන්නේ. එතන රදපඩ් කියනවා රදපඩ්ගේ ග්‍රහාකෘතියට අනුව ඉලෙක්ට්‍රෝන වල පිහිටීම නියත වේ. එනම් ඒවා ශක්තිය උරාගෙන හෝ පිට කරමින් ශක්ති මට්ටම් අතර ඉහළ හෝ පහළ යෑමක් සිදු වෙන්නේ නැහැයි කියලත්. ඒ වගේම ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන වලට ශක්තිය උරා ගන්න පිට කරන්න මුකුත් කරන්න බෑ. ඒගොල්ලෝ ශක්තිය උරා ගැනීම පිට කිරීම කිසි දෙයක් සිද්ධ කරන්නේ නැහැ. ඒකත් රදපඩ්ගේ ආකෘතියේ එක ලක්ෂණයක් විදිහට එයා ඉදිරිපත් කරලා තියෙනවා. ඔය රූප සටහනට අයිනෙන් උතන රූප සටහනක් තියෙනවනේ මේ මම පෙන්නලා තියෙන වගේ රූප සටහනක්. ඒ මම පෙන්නලා තියෙනවා රූප සටහන වගේ එක අයිනෙන් පොඩ්ඩක් ලියා ගන්න මෙහෙම. ලියන්න මෙහෙම. දැන් ඉස්සෙල්ලා අපි කිව්ව නේද පළවෙනි පාරට න්‍යෂ්ටියක් හොයාගත්තේ රදපඩ් කියලා. ඒ වගේම න්‍යෂ්ටියක් පදනම් කරගෙන ආකෘතියක් හැදුවෙත් රදපඩ්. ඒ කියන්නේ න්‍යෂ්ටික ආකෘතියක් පළමු වරට හැදුවෙත් රදපඩ්. අපි ඒක පොඩ්ඩක් ලියාගමු. ලියන්න තරු ලකුණක් දාලා පළමු වරට න්‍යෂ්ටික ආකෘතියක් ගොඩනංවන ලද්දේ
අර්නස්ට් රදර්ෆර්ඩ් විසිනි පළමු වරට න්‍යෂ්ටික ආකෘතියක් ගොඩනංවන ලද්දේ අර්නස්ට් රදර්ෆර්ඩ් විසිනි. දෙවෙනි තරු ලකුණ රදර්ෆර්ඩ්ගේ ආකෘතියට අනුව ඉලෙක්ට්‍රෝන සඳහා නිශ්චිත වූ ශක්තියකින් යුතු ශක්ති මට්ටමක් නොවිය. රදර්ෆර්ඩ්ගේ ආකෘතියට අනුව ඉලෙක්ට්‍රෝන සඳහා නිශ්චිත වූ ශක්තියින් යුතු ශක්ති මට්ටමක් නොවිය. ඒ කියන්නේ ඔයාගෙන් ඇහුවොත් පරමාණුවක නිශ්චිත ශක්ති මට්ටම් තියෙනවයි කියලා රදර්ෆර්ඩ් කිව්වද කියලා? නැහැ. එයා හැම එකක් කිව්වේ නැහැ. හරි. එහෙම නිශ්චිත ශක්ති මට්ටම් තියෙනවා කතන්දරයක්. ඒ කියන්නේ නිශ්චිත ශක්තියක් තියෙන ශක්ති මට්ටමක් තියෙනවා කියලා රදර්ෆර්ඩ් කොයි වෙලාවකවත් එයාගේ ආකෘතිය ඇතුලේ පැහැදිලි කරේ නැහැ. ඔය දැන් අන්තිමට ලියාගත්ත කාරණාව පොඩ්ඩක් හයිලයිට් කරලා තියාගන්න. ඒක ඉතාම වැදගත් ප්‍රශ්නවල නිතර අහනවා. රදර්ෆර්ඩ්ගේ ආකෘතියට අනුව ඉලෙක්ට්‍රෝන සඳහා නිශ්චිත වූ ශක්තියින් යුතු ශක්ති මට්ටමක් නොවිය කියන එක හයිලයිට් කරගන්න. ඊට පස්සේ තියෙනවා ළමයි මේකේ බලන්න අහගන්න. ඊට පස්සේ මේකේ තියෙනවා ළමයි මේ රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතිය ඇති දුර්වලතා කියලා කොටස. ඒකත් බලමු මොකද්ද මේ කියන්නේ. දැන් ඔන්න ඩෝල්ටන්ගේ පරමාණුක වාදයට අනුව ඩෝල්ටන් කිව්වා පරමාණුවේ ආකෘතියක් ගැන ගෝල්ෆ් බෝල ආකෘතිය. ඒක බොහොම තද, තවදුරටත් බෙදන්න බැරි කෙනෙක් විදිහට තමයි එයා හැඳින්වෙන්නේ. හැබැයි ඊට පසු කාලීනව නිකන් අවුරුදු 100කට විතර ආසන්න කාලයක් ඇතුලේ කට්ටිය පරීක්ෂණ කරලා හොයාගත්තා නෑ පරමාණුව තවදුරටත් බෙදන්න පුළුවන් කියලා. එතකොට ඩෝල්ටන්ගේ පරමාණුක ආකෘතිය එතනින්ම ඉවරයි. හරි. එතකොට පරමාණුව තවදුරටත් බෙදන්න පුළුවන් කියලා හොයාගත්තට පස්සේ ඒකෙන් ජේ.ජේ. තොම්සන් හදනවා ප්ලම් පුඩින් ආකෘතිය. එයා කියනවා ධනාරෝපිත ගෝලයක තන තන විසිරුණු ඍණාරෝපිත සහිත පද්ධතියක් තමයි පරමාණුව කියන්නේ. හැබැයි ඒකත් ගොඩක් කල් තියෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ වෙනකොට හොයාගෙන තිබුණා වර්ණාවලි කියලා කොටසක්. ඒ වර්ණාවලිය පැහැදිලි කරන්න බැහැ ළමයි. කියන වර්ණාවලිය පැහැදිලි කර දෙන්න බැරි වුණා ජේ.ජේ. තොම්සන්ට එයාගේ ප්ලම් පුඩින් ආකෘතිය ඇසුරේ. ඒ වර්ණාවලිය පැහැදිලි කරන්න බැහැයි කියන්නෙම ඒ ආකෘතියේ දෝෂයක් තියෙනවා. ඒ නිසා ඒකත් බැහැර වුණා. ඊට පස්සේ එයාගේ ගෝලයක් වෙච්ච අර්නස්ට් රදර්ෆර්ඩ් තමයි මේ ග්‍රහාකෘතිය හදන්නේ. එයා කියනවා පරමාණුවේ ඉන්නවා න්‍යෂ්ටිය කියලා ධනාරෝපිත කොටසක්. එතකොට ඒ ධනාරෝපිත කොටස බොහොම තද කෙනෙක්. එයාගේ වටේ ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වෙවි තියෙනවා. ඒක හරියට අපේ සූර්යයාගේ වටේ ග්‍රහලෝක යනවා වගේ කියලා එයා ඉතින් ඒකට රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතිය කියලාත් කියනවා. ඒතර කවුරු හරි ඇහුවොත් මේ රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතිය හදන්න උදව් කරපු අය කවුද නැත්නම් ඒකට සම්බන්ධ අය කවුද කියලා අර්නස්ට් රදර්ෆර්ඩ් තමයි එක. අංක 2 ගයිගර්, අංක 3 ගත්තොත් මාස්ටර්න්. ওই තුන් දෙනා එක්ක එකතු වෙලා තමයි මේක හදන්නේ. ඇත්තටම ගයිගර් සහ මාස්ටර්න් තමයි පරීක්ෂණය කරන්නේ. ඒගොල්ලන්ගෙන් ලැබිච්ච නිරීක්ෂණ මත පදනම් වෙලා තමයි මේ ග්‍රහාකෘතිය හදන්නේ රදර්ෆර්ඩ් විසින්. හරි. ඒතර අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒගොල්ලෝ කියනවා මේ අර හරියට කාලතුවක් කුණ්ඩයක් ගිහිල්ලා කඩදාසියක වැදිලා ආපහු හැරිලා වගේ මේ ඇල්ෆා කිරණ ගිහිල්ලා රන් පත්‍රේ වැදිලා ආයි හැරිලා ආවි. ඒක හරි පුදුම සහගත දෙයක් වෙන්නේ නැති ඒ කාලේ හැටියට. මොකද ඒගොල්ලෝ පරමාණු සම්බන්ධයෙන් මුකුත් දැනගෙන හිටියේ නැහැ. ඒගොල්ලෝ තමයි මේ දේවල් හොයාගත්තේ. ඒක නිසා ඒ වෙලාවේ ඊටාම විස්මයජනක සිද්ධියක් වෙන්න ඇති. මොකද දැන් අපි පැහැදිලි කරන්නේ ඒගොල්ලෝ හොයාගත්තට පස්සේනේ. ඒ නිසා ඒ කාලේ හැටියට ඒක ලොකු සිදුවීමක් වෙන්න ඇති. හරි. දැන් රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතියටත් මහ කාලයක් පවතින්න හම්බුන්නේ නැහැ. මොකද රදර්ෆර්ඩ්ගේ ආකෘතියයි බිඳ වැටෙන්න පටන් ගන්නවා ඉක්මනින්ම මේකේ දෝෂ තියෙනවා.
ඒතර සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 3ක් යනකොට මේ ආකෘතිය බිඳ වැටෙනවා. ඒතර මේ ආකෘතිය බිඳ වැටෙන්න හේතු වෙච්ච කරුණු 3ක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මේ ආකෘතියනොත් වර්ණාවලිය පැහැදිලි කරන්න බැරි වුණා. වර්ණාවලිය පැහැදිලි කරන්න බැරි වුණයි කියලා කියන්නේ ඉතින් හරි තමයි. මොකද මේ වෙනකොට ඊට කලින් ආකෘතිය බිඳ වැටුණෙත් වර්ණාවලිය පැහැදිලි කරගන්න බැරි වුණා. ඊට වඩා වෙනස් ටිකක් දියුණු විදිය ආකෘතියක් හදපු රදපටත් බැරි වුණා පැහැදිලි කරන්න වර්ණාවලිය කොහොමද ඇති වෙන්නේ කියලා මේකේ. මේක පරමාණුව නම් මේකෙන් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න බෑ. එයාටත් බැරි වුණා. ඊට පස්සේ තව එකක් තමයි ඕගොල්ලන්ට මේ කතාව කියනකොට මම දන්නේ ඔළුවට ඒ අදහස ආවද කියලා. දැන් තොම්සන් කිව්වනේ මුළු පරමාණුවම ධනාරෝපිත ගෝලයක් කියලා. නමුත් රදර්ෆර්ඩ් කියනවනේ ওই ධනාරෝපණ ඔක්කොම එකට එකතු වෙලා ධනාරෝපිත න්‍යෂ්ටිය කියලා තැනක් හැදිලා තිනවා කියලා. ඒතකොට ධනාරෝපිත න්‍යෂ්ටිය හැදිලා තින්නේ ධනාරෝපිත අංශු එකතු වෙලා. ධනාරෝපිත න්‍යෂ්ටිය ධනාරෝපිත අංශු එකතු වෙලා කොහොමද හැදිලා තින්නේ? විකර්ෂණය වෙනවනේ. ඒක ධනාරෝපිතයි. හැම අංශුවක්ම ධනාරෝපිතයි. දැන් මේක ඇතුලේ ධනාරෝපිත අංශු නම් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රෝටෝන කියලා අපි කිව්වේ. මේ ප්‍රෝටෝන නම් තියෙන්නේ න්‍යෂ්ටිය ඇතුලේ. ප්‍රෝටෝන එකකට වඩා තියෙනකොට ඒගොල්ලෝ කොහොමද එකට එකතු කරලා තියන්නේ? ඒගොල්ලෝ විකර්ෂණය වෙනවා. අන්න එතන පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. අපි චුට්ටක් පෙරලා ගමු 7 වෙනි පිටුව මුලින්. 7 වෙනි පිටුවේ උඩ අර රූප සටහනකට පල්ලෙහෙන් තියෙන කරුණු දෙකක්. අපි මේ දෙක මුලින් කතා කරලා ඉමු ඊළඟ කැලේට යන්න කලින්. 7 වෙනි පිටුවේ තියෙන උඩම රූප සටහනක් ඊට යටින් කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කාරණාවේ කියනවා න්‍යෂ්ටිය සෑදී ඇත්තේ ධනාරෝපිත ප්‍රෝටෝන අංශු වලින් උවත් ඒවා එක තැනකට සාන්ද්‍රණගත වීම ගැටලු සහගත විය. ඒගොල්ලෝ කොහොමද මෙහෙම විකර්ෂණය වෙන්නේ නැතුව එක තැනක තියෙන්නේ? ඒ කියන්නේ න්‍යෂ්ටිය කියලා කියන්නේ ධනාරෝපිත අංශු එකට එකතු වෙලා හැදිච්ච තැනක්නේ. ඉතින් එකට එකතු වෙලා තියෙන්නේ කොහොමද ඔක්කොම ධනාරෝපිත නම් විකර්ෂණය වෙන්නේ? එතකොට මේ න්‍යෂ්ටියේ පැවැත්ම ගැටලු සහගතයි. න්‍යෂ්ටියේ පැවැත්ම ගැටලු සහගතයි. ඉතින් ඒක පැහැදිලි කරන්න රදපට්ටත් බැරි වෙච්ච නිසා ඒ ආකෘතියේ සම්බන්ධයෙන් සැකමතු වෙන්න ගත්තා. ඊළඟට කියනවා එම වකවානුව වන විට සොයාගෙන තිබූ මූලද්‍රව්‍යවල විමෝචක වර්ණාවලිය රදපට්ගේ ග්‍රහාකෘතිය මගින් පැහැදිලි කළ නොහැකි විය. එම වකවානුව වන විට සොයාගෙන තිබූ මූලද්‍රව්‍යවල විමෝචක වර්ණාවලිය. අර වර්ණාවලිය කලින් එක. ඒක 1880 ගණන් 90 ගණන් වෙනකොට හොයාගත්තේ. එතකොට ඒ 1880 ගණන් 90 ගණන් වගේ වෙනකොට හොයාගත්ත වර්ණාවලිය මේ 1911 ෙදිත් පැහැදිලි කරගන්න බෑ මේ ආකෘතිය. එතකොට ඉතින් මේ ආකෘතිය දෝෂ සහිත වෙනවා. ඔන්න කාරණා දෙකක් මම පැහැදිලි කරා කොහොමද පරමාණුක ආකෘතිය බිඳ වැටුනේ කියලා මේ කරුණු දෙක බලපානවා මේ ආකෘතිය බිඳ වැටෙන. තුන්වෙනි කාරණාව වුණාට ඇත්තට මේ මාතෘකාව යටතේ පළවෙනි කාරණාව. නමුත් ඉතින් අපි ඒක තුනට ගමු. මේ අංක 6 පිටුවේ බලන්න මෙතන කියලා තියෙනවා මැක්ස්වෙල්ගේ විද්‍යුත් චුම්බක විකිරණ න්‍යායට අනුව ධනාරෝපිත න්‍යෂ්ටිය වටා භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන ක්‍රමානුකූලව ශක්තිය විමෝචනය කරමින් අඩු ශක්ති මාර්ගයකට පිවිස සර්පිලාකාර ගමන් මාර්ගයක ගමන් කර අවසානයේ න්‍යෂ්ටිය හා සම්බන්ධ වේ. මෙවිට පරමාණුවක පැවැත්ම අස්ථායී වේ. නමුත් පරමාණුවේ ස්ථායී පැවැත්ම පිළිබඳ රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතියෙන් පැහැදිලි කළ නොහැකි විය කියලා කියනවා. අපි බලමු මේ මොකක්ද කියන්නේ, මොකක්ද මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ කියලා. දැන් ඔයා මුලින්ම මෙන්න මේ රූපේ බලා ගන්නකො. මේක මම මකන්න හදන්නේ. ඒ කියන්නේ ධනාරෝපිත න්‍යෂ්ටිය වටේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වෙමින් පවතින. දැන් මේක මෙහෙම කොහොමද කැරකි තියෙන්නේ? මේ ධනාරෝපිත කෙනෙක්, මෙයා ඍණාරෝපිත කෙනෙක්. මේ කාලේ වෙනකොට ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල් කියලා විද්‍යාඥයෙක් ඉන්නවා. එයාගේ තමයි ওই විද්‍යුත් චුම්බක විකිරණ න්‍යාය කියලා කියන්නේ. හරි? ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල්. එයා ඔප්පු කරනවා එයා මේ රදර්ෆර්ඩ් එක්ක තරහක් තියෙන මිනිස්සෙක් නෙමෙයි. හොඳේ රදර්ෆර්ඩ්ගේ ආකෘතිය විනාශ කරන්න ඕනේ. එයාට සාර්ථක වෙන්න දෙන්න හොඳ නෑ. එහෙම හිතපු කෙනෙක් නෙවෙයි. එතකොට මේ රදර්ෆර්ඩ්ගේ ආකෘතිය ගොඩනගන්න කලින් තමයි මේ කියන්නේ ගොඩනගන්න කලින් කියන්නේ රදර්ෆර්ඩ්ගේ ආකෘතිය ගොඩනගනවට
සමගාමීව තමයි මේ තියරි එකත් හොයාගන්නේ. ඔය ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල් කියනවා යම්කිසි ධනාරෝපිත අංශුවක් වටේ යම්කිසි ධනාරෝපිත අංශුවක් වටේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනයක් මෙහෙම කැරකෙන්න පටන් ගත්තොත් ඒක සදාකාලිකව මෙහෙම කැරකි තියෙන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් ගන්නකො. මේක අඹ ගහක් කියලා හිතන්න. මේ ධනාරෝපිත කෙනා අඹ ගහක් කියලා හිතන්නකො. ඍණාරෝපිත කෙනා ඔයා බයිසිකලයක් පදිනවා අඹ ගහ වටේ රවුමට. මෙහෙම අඹ ගහ වටේ රවුමට ඔයා බයිසිකලයක් පදිනවා. හරි? මේ විදිහට බයිසිකලයක් පදිනවා අඹ ගහ වටේ. දැන් ඔයාගේ ගෙදර කෙනෙක් එනවා අඹ ගහ ගාවට. අඹ ගහ ගාවට ඇවිල්ලා කියනවා දැන් ඇති බයිසිකල් පැද්දා එනවා යන්න ගෙදර යන්න. එන්න ටක් ගාලා මෙහෙ එන්න කියලා කියනවා. නමුත් ඔයා බයිසිකලයක් පදින කෙනෙක් නම් සාමාන්‍යයෙන් ප්‍රායෝගිකවත් බයිසිකලයක් පදින්න දන්න කෙනෙක් නම් ඔයා දන්නවා මෙහෙම රවුම් පතේක ගමන් කරන ඉන්නකොට හරි මෙහෙම රවුමේ යනකොට එකපාරට පුළුවන් ද බ්‍රේක් අල්ලලා අංශක 90ට හරවලා මෙතනට එන්න. එකපාරට පුළුවන් ද මෙහෙම ගමන් කරන බ්‍රේක් ගහලා අංශක 90ට හරවලා මෙතනට යන්න. එහෙම යන්න පුළුවන් 1990ටත් කෝල් එකක් දීලා. ඔය හොම්බ කඩලා යනවා මේ බයික් එකේ ගිහිල්ලා අංශක 90ට මේක හරවන්න ගියොත්. එහෙම හරවන්න බෑ. අපි යන්නේ වෘත්තාකාර පතේකනේ. එහෙම පතේක යන වෙලාවේ, ඒ කියන්නේ මේ වෘත්තාකාර පතේක ගමන් කරන වෙලාවේ ඔයාට කවුරු හරි කිව්වොත් මේ ධනාරෝපිත නැත්නම් මේ අඹ ගහ නේද අපි කිව්වේ මේ අඹ ගහ ගාවට ඇවිල්ලා එන්න ගෙදර එන්න ඔහම බයිසිකල් පැද ඉන්න එපා යන්න කියලා ඔයාට කතා කරොත් ඔයාට මෙහෙම එයාට හදිස්සි වුණාට ඔයාට යන්න විදිහක් නැහැ එතන. ඒකට ඔයා කොහොමද එතනට යන්නේ? එතනට යන්නේ මෙන්න මේ ගමන් පතේ යන්න බෑ ළමයි. මේ විදිහට ගමන් කරන්න බෑ. ඒතකොට කොහොමද කරන්නේ? මෙහෙම ගිහිල්ලා කොහොම ඇවිල්ලා මගදී ටික බ්‍රේක් ගහලා යන රවුම අඩු කරගන්න වෙනවා. බ්‍රේක් ගහලා යන රවුම අඩු කරගන්න වෙනවා. ඔන්න ඔහොම කරන්න වෙනවා. ඔහොම ඇවිල්ලා තමයි මෙතනට එන්න වෙන්නේ. ඒකට මේ ටික නැතු යනවා. බලන්න මං කිව්ව එක තේරුණාද කියලා. එතකොට මැක්ස්වෙල් කියනවා ධනාරෝපිත අංශුවක් වටේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනයකට සදාකාලිකව කැරකි ඉන්න බෑ. මොකද ධනාරෝපිත කෙනා ඍණාරෝපිත කෙනාව මොනා කරනවද? ආකර්ෂණය කරනවා. එතකොට ළමයි සාමාන්‍යයෙන් ධනාරෝපිත කෙනාගේ වටේ ඍණාරෝපිත කෙනෙක් මෙහෙම කැරගෙනකොට එයාගේ දැන් මෙහෙම කැරගෙද්දි මෙයාගේ පැත්තට බලයක් ක්‍රියාත්මක වෙනවා. හරි මෙයාගේ පැත්තට බලයක් ක්‍රියාත්මක වෙනවා. දැන් මෙයා යන්නේ මේ පැත්තට. හරි මෙයා යන්නේ මේ පැත්තට. මේ පැත්තටත් බලයක් ක්‍රියාත්මක වෙනවා. මේක R1 මේක R2 කියලා ගන්න බලයන්ද? එතකොට මෙයා යන්නේ මේ වෘත්තාකාර පතේ මේ පැත්තට ආකර්ෂණ බලයක් තියෙනවා. ධනාංශුවෙන් ඍණාංශුව ආකර්ෂණය කරනවා. එතකොට ඇත්තටම යන්න වෙන්නේ කොහෙන්ද? ඇත්තටම යන්න වෙන්නේ මෙන්න මේ සම්ප්‍රයුක්ත මාර්ගයේ. එතකොට හැම මොහොතටම මේ වගේ සම්ප්‍රයුක්ත මාර්ගයක් ඇති වෙලා එයාගේ ගමන් මඟ එන්න පොඩි වෙලා යම් වෙලාවකදී ධනාරෝපිත කෙනයි ඍණාරෝපිත කෙනයි එකතු වෙලා උදාසීන වෙලා යන්න ඕනේ. ඒ කියන්නේ විනාශ වෙලා යන්න ඕනේ. දැන් මේ concept එක හැදුවේ රදපඩ්ගේ ආකෘතිය විනාශ කරලා දාන්න රදපඩට බිඳවට්ටන්න රදපඩ් වැරදි කියලා පෙන්වන්න එහෙම දෙයකට නෙවෙයි. මේක වෙනම හදපු ආකෘතියක්. හැබැයි මේ ආකෘතිය හදුවට පස්සේ, කියන්නේ මේ තියරි එක හැදුවට පස්සේ අන්න ඊට පස්සේ රදපඩ්ගේ ආකෘතියට බලපෑමක් ඇති වෙනවා. මොකද රදපඩ් කියන්නේ ධනාරෝපිත අංශුවක් වටේ, කියන්නේ ප්‍රෝටෝන වටේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන මෙහෙම කැරකෙනවායි කියලා කියන්නේ. ඔහොම කැරකෙනවායි කියලා කියනවා. හරි ඔහොම කැරකෙනවායි කියලා කියනවා. හැබැයි මැක්ස්වෙල්ගේ තියරියට අනුව එහෙම කරගෙන්න බෑ.
ඉලෙක්ට්‍රෝන යම් වෙලාවක ඇවිල්ලා ප්‍රෝටෝන වල ගැටිලා උදාසීන වෙලා විනාශ වෙලා යන්න ඕන. එතකොට පරමාණුව නැති වෙන්න ඕන. පරමාණුව නැති වුනහම පදාර්ථය නැති වෙන්න ඕනේ. පදාර්ථය නැති වුනහම අපි නැති වෙන්න ඕනේ. එතකොට මේ පාඩම් ටික කරන්න විදියක් නැහැ. එතකොට මැක්ස්වෙල් කියන විදිහට මැක්ස්වෙල්ගේ තියරියට අනුව ධනාරෝපිත කෙනෙක්ගේ වටේ ඍණාරෝපිත කෙනෙක්ට කරකෙන්න බෑ. හැබැයි රදපඩ්ගේ ආකෘතියේ හරි රදපඩ්ගේ ආකෘතියේ ධනාරෝපිත කෙනාගේ වටේ ඍණාරෝපිත කෙනා කරකිනවා. ධනාරෝපිත කෙනාගේ වටේ ඍණාරෝපිත කෙනා කරකිනවා. හැබැයි මැක්ස්වෙල්ගේ එකේ නැහැ. ඉතින් අපිට දැන් මැක්ස්වෙල්ගේ තියරිය නිකන් හරි වගේ කියලා හිතෙනව නේද? මොකද ධනාරෝපිත කෙනයි ඍණාරෝපිත කෙනයි මෙහෙම ඉන්නකොට ධනාරෝපිත කෙනාගේ පැත්තට බලයකුත් ඇති වෙන හින්දා යම් කිසි වෙලාවක මෙහෙම ඇවිල්ලා ගැටෙන්න ඕනේ. ඒතර මැක්ස්වෙල් හරි වගේ. හැබැයි ඉතින් පරමාණුවේ එහෙම වෙන්නේ නැහැ. ධනාරෝපිත න්‍යෂ්ටියක් තියෙනවා. ඒක වටේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන කැරකෙනවා. හැබැයි මේ ඉලෙක්ට්‍රෝන කොයි වෙලාවකවත් ඇවිල්ලා න්‍යෂ්ටිය ගැටෙන්නේ නැහැ. දැන් එතකොට මේක කවුද පැහැදිලි කරන්න ඕනේ? ඉතින් මේ ගැටෙන්නේ නැති එක පැහැදිලි කරන්න ඕනේ මැක්ස්වෙල්ද? නෑනේ. ඒ කියන්නේ මැක්ස්වෙල් හදලා තියෙන තියරිය එයා කිව්වේ ධනාරෝපිත කෙනයි ඍණාරෝපිත කෙනයි තියෙනවා. ඍණාරෝපිත කෙනා කැලගෙනවා. යම් වෙලාවකදී මේ දෙන්න ඇවිල්ලා එකට හම්බෙලා උදාසීන වෙලා යනවා, විනාශ වෙලා යනවා. දැන් රදපඩ හදපු ආකෘතිය එහෙම වෙන්නේ නැහැ. එතකොට එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියලා පැහැදිලි කරන්න ඕනේ රදපඩ. මේ රදපඩගේ ආකෘතියේ මේ කියන સિદ્ધාන්තය වැඩ කරන්නේ නැත්තේ ඇයි කියලා රදපඩ පැහැදිලි කරන්න ඕනේ. ඉතින් රදපඩ එක පැහැදිලි කරන්න බැරි වුණා. ඒකත් රදපඩගේ ආකෘතිය බිඳ වැටෙන්න හේතුවක් වුණා. ඒකට රදපඩගේ ආකෘතිය බිඳ වැටෙන්න හේතු තුනක් බලපානවා. එකක් තමයි මැක්ස්වෙල් ඉදිරිපත් කරපු විද්‍යුත් චුම්බක විකිරණ න්‍යාය. ඔයාට ළමයි තව දෙයක් මට කියන්න බැරුණා. මේකේ මේ ඔය කියන රූප සටහන ඔයාට මම ඉන්ටර්නෙට් එකෙන් අරන් මේ ටියුට් එකට දාලා තිනවා පිටු අංක 7 මෙන්න මේ කතාවට අදාළව. හරිද? එතකොට ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. සර්පිලාකාර ගමන් මාර්ගයක කොහොමද ඒක ගමන් කරන්නේ කියලා. ඒතකොට තවදුරටත් ඒ කතාව තහවුරු වෙනවා. එතකොට පළවෙනිම දේ මම ඉස්සෙල්ලා කතා කරමින් හිටියේ මැක්ස්වෙල්ගේ විද්‍යුත් චුම්බක විකිරණ න්‍යායයට අනුව ධනාරෝපිත කෙනෙක් ඉන්න තැනකට ඍණාරෝපිත කෙනෙක්ව ගත්තාම මෙහෙම වෘත්තාකාර ගමන් මාර්ගයක ගමන් කරගෙන ඉන්නේ නැහැ. ඒක සර්පිලාකාර ගමන් මාර්ගයකට ගමන් කරලා ධන කෙනයි ඍණ කෙනයි එකතු වෙනවා. හැබැයි ඒක රදපඩගේ ආකෘතියේ වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියලා රදපඩට පැහැදිලි කරන්න බැරි වුණා. ඒක පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව තමයි මෙයාට මේකෙන් වර්ණාවලිය පැහැදිලි කරන්නත් බැරි වුණා. තුන්වෙනි කාරණාව තමයි ධනාරෝපිත අංශු සමූහයක් කොහොමද එක තැනකට එකතු වෙලා තියෙන්නේ? එහෙම ධනාරෝපිත න්‍යෂ්ටියක් කොහොමද ස්ථායීව පවතින්නේ? ඒකත් ගැටලුවක් වුණා. ඉතින් ওই ගැටලු සමූහයත් එක්කම රදර්ෆර්ඩ්ගේ ආකෘතියත් අවුරුදු 3ක් 4ක් ඇතුළත බිඳ වැටෙනවා. ඊළඟ ආකෘතිය බෝර් ආකෘතිය ගොඩ නැගෙනවා 1913 විතර කාලේ වෙනකොට 13 14 වෙනකොට ඒක ගොඩ නැගෙන්න පටන් ගන්නවා. එතකොට එකින් එක ආකෘතියක් බිඳ වැටෙනකොට තව ආකෘතියක් නිර්මාණය වෙනවා. ඒකෙදි විද්‍යාඥයෝ හැමතිස්සෙම උත්සාහ කරන්නේ තව කෙනෙක් වැරදි කියලා ඔප්පු කරන්න නෙවෙයි. එක්කෙනෙක්ගේ ආකෘතියක් වැරදුනහම ඒගොල්ලෝ මේ අපි වගේ නෙවෙයි. ඒ කියන්නේ කාගේ හරි ආකෘතියක් වැරදි නම් මම එකක් අලුතින් හදන්න ඕනේ. එයාගේ එක වැරදි. එයාගේ එක වැරදි හින්දා මම එකක් හදන්න ඕනේ කියලා නෙවෙයි. ඒගොල්ලන්ට ලොකු ගැටලුවක් තියෙනවා. කවුරු හරි කෙනෙක් කෙමිස්ට්‍රි වලට දෙයක් හොයාගෙන ඒක පසු කාලීනව බිඳ වැටුනොත් ඒක කෙමිස්ට්‍රි වලට කරන අගෞරවයක් විදිහට තමයි ඒගොල්ලෝ සලකන්නේ. එතකොට ඒගොල්ලෝ බලනවා ඒ දෝෂය මගහැරෙන පරිදි වැඩි දියුණු කරපු තියරි එකක් හදන්න. ඉතින් ළමයි කෙනෙක්ගේ ආකෘතියට වඩා හොඳ නිවැරදි ආකෘතියක් හදන්න හැමතිස්සෙම උත්සාහ කරන හින්දා තමයි මේ විෂයන් හැමතිස්සෙම දියුණු වෙන්නේ. විෂයන් දියුණු වෙන්නේ ළමයි ඒව ගැන කුතුහලයෙන් යුතුව බලනකොට. ඉතින් අපේ ළමයින්ටත් මම කියන්නේ හැමතිස්සෙම ඒ දේවල් ගැන ප්‍රශ්න කරන්න, ඒ දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න. හරි. අද දවසේ කොටස මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ අද දවසේ කරපු කොටස් ටික හොඳට පාඩම් කරලා තියාගන්න. ලබන සතියේ අපි නියුට්‍රෝනයේ සොයා ගැනීම කොටස කරනවා. ඒ කොටසින් මේ සෙක්ෂන් එකේ පළවෙනි කොටස ඉවර වෙනවා. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ටික ඔක්කොම කතා කරලා අවසන් වෙනවා. හරි. එහෙනම් අපි ලබන සතියේ පුරුදු පරිදි හම්බෙමු. නියුට්‍රෝනයේ සොයා ගැනීම සම්බන්ධයෙන් කතා කරන්නේ.